ආයුබෝවන් කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ 2026 වසරේ වර්ෂ පලාඵල විස්තරය මේ කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි දෙවැන්නේද රාහු ලග්නය මත කේතු 7 යන්නේ සඳු 4 වෙන්නේ ගුරු 5 වෙන්නේ රවි කුජ බුධ කිවි යෝග වේ 11 වෙන්නේද ගෝචර වෙමින් ආරම්භන නව වසර ඔබට වැඩ රාශියක් හිසටගෙන වැඩ කරන කාලයක් නිවැරදි දේ පළමුව කළ යුතු දේ කුමක්ද කියා විටක පටලැවිලි සහගත තත්ත්වද යෙදෙනවා ධනෙ ඉපැයීමට වෙනදාට වඩා මහන්සි වෙන කාලයක් විදිහට මේ කාලය පෙන්වන්න පුළුවන් ලැබෙන ධනෙ වියදමටද ඒ සමානම කරුණු යෙදෙන්න ඉඩ තියෙනවා ඒ කෙසේ වුවත් ඔබට මේ වර්ෂය තුලදී ලැබීම් අඩු වන්නේත් නැහැ සහෝදර සහෝදරියන්ගේ කටයුතු වලට උපකාර වීමට සිදු වෙන කාලයක් ව්‍යාපාර ලාභ ඒ වගේම තමයි යාන වාහන වගේ දේවල් ගන්නත් ඔබට අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි අලුත් මිත්‍ර සම්බන්ධතා ඇති වෙනවා ළඟම අයගේ ඊර්ෂ්‍යාකාරකම් හෝ গুপ্ত ක්‍රියාකාරකම් Tamanට යම් බලපෑමක් ඇති කරන්නට ඉඩ තියෙන කාලයක් නිසා গুপ্ত චරිත වලින් ඔබ වැඩිපුර ප්‍රවේශම් වෙන්න ඕන මේ වසරය තුලදී විශේෂයෙන් මේ ගැන තවත් සඳහන් කරනවා නම් පුරුෂයන්ට ස්ත්‍රීන් නිසාද ස්ත්‍රීන්ට පුරුෂයන් නිසාද යම් දෝෂාරෝපණ චෝදනා නිന്ദා අපහාස වලට ලක් වෙන්න වැඩි ඉඩකඩ පෙන්වන කාලයක් යම් රහස් රකින්න කාලයක් විදිහට ඔබ පෙන්වන කාලයක් මේ කාලය. රැකියාව උසස්සියම් වලට අවස්ථාව ඔබට මේ බාධක මැදම උදා වෙනවා. ඒක ටිකින් ටික මතුවෙන ඒ අවස්ථාවල් සමාජ කටයුතු වලට බාධා පැමිණියත් යම් ආධාර උපකාරකයන් හරි ලැබිලා ඒවා යටපත් කර ගැනීමට ඔබ සමත් වෙනවා. ඔබද අත්පා හිරිවාත රෝග විශේෂයෙන්ම නහර දෝෂ වලින් ප්‍රේසම් වීම වටිනවා. ඔබට ඉහත පෙන්වා දුන් කරුණු තුලම සුබ දේවල් විදියට උසස් අයගේ ආධාර උපකාර ලැබීම ව්‍යාපාර දීපල ලාභ සහ බාධක මැඩගෙන ඉදිරියට යාමට තමන්ගේ ආත්ම ශක්තිය ඇතිවීම කියන කරුණු ටික 2026 වසරේ සුබ ඵල ලෙස පෙන්වා දෙන්න පුළුවන්